සිතුවිලි පහළ වුණා. ඉතින් මම ඉන්නවා කියන්නේ දැන් අර ශබ්ද වර්ණ එක තුන සිතුවිල්ලනේ ගේට්ටුව කියන්නේ. පුටුව කියන්නේ, මේස කියන්නේ, මම කියන්නේ. දැන් සිතුවිල්ලෙන් ඔක්කොම ලෝකේ හදාගෙන මේ ලෝකේ මාත් ඉන්නවා දැන්. සිතුවිල්ලෙන් හදාගෙන. නේද? සිතුවිල්ලෙන් හදාගෙන. දැන් අපිට ඒක නැති කරගන්න බැහැ. අපි කොච්චර කිව්වත් මම ඉන්නේ නේ. මම ඉන්නේ. මම කරන්නේ. මම ජීවත් වෙන්නේ. මම ඉපදිලා. මම මැරෙන්නේ. දැන් මැරෙන කෙනා තියෙනවානේ. දැන් මැරෙන කෙනා. මෙතනදී ඔබට කියන්න දෙයක් තියෙනවා. ඔබට මේ සත්‍ය අවබෝධ කරගන්නකොට මේ ආත්මික අවබෝධ වෙනකොට මේ ඔබ හිතනවා කියලා මේ මම කියලා හිතනවා කියලා ඒක මම ඒ ස්වභාවස්තුනේ මේ ස්වභාව. මම මගේ ආ හිතනවා. සක්කාය දෘෂ්ටිය. අද මේ ලෝකයේ පුතු මේ සඳහන් අම්මා තාත්තා ගෙවල් දොරවල් විලාම දාන්න. මේ අපේම සිත බව මේ මම මේ සිතේ කොටසක් බව මේ ලෝකයෙන් බව ලෝකෙට මම තයිති බව. ඒ එකක්වත් ඇත්ත නොවන බව මම කියලා කෙනෙකුත් නැති බව. ඔබ දැනුවෙන් දැනගත්තා. අර පුරුද්දට අර දැන් පුටු වෙනවා වගේ ගේට්ටු වෙනවා වගේ මමත් වෙනවා. පේනවද? අර શબ્දයක් නෙන්නේ ගේට්ටුව කියන්නේ. අර શબ્දයක් නෙන්නේ පුටුව කියන්නේ. ඒකත් එක්ක අර ඒකනේ පෙන්නේ මේ ආශ්‍රව බලන්න. අනුශය මොනවද තියෙන්නේ? කාමාශ්‍රව, භවශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඕගනීය ධර්ම, යෝගනීය ධර්ම, ගාම්පික ධර්ම ඔක්කොම කතා කරන්නේ මේ මෙතන. මේ ආරමුණේ. ඔක ditthාශ්‍රව කියන්නේ මේ ආත්මදිෂ්ටි. මේ මට පේන්නේ. දැන් පුටුව පේන්නේ. අසට පේන්නේ නැහැ කැමරාවක් වගේ. ඒ වුණාට පිටුලක් එනවා නේද අර පුටුව කියන එක එනවා කියනවා. මම කියන එකත් එනවා. දැන් මේක දැක්කට පස්සේ අපිට තේරෙනවා පුටුවක් වෙන්නේ විදිහට මාක් වෙන්නේ. පිටුල. ලවෙන්ද විදිහට පේනවා, ඇහෙනවා, දැනෙනවා, සිතුවිලි පහළ වෙනවා. හැබැයි මේ හිතන්නේ මමද? මේ කියන්නේ මමද? නේද? ඒ සිස්ටම් එකට මේ සිතුවිලිත් එනවා. ඒ සිස්ටම් එකේ තමයි මේක තියෙන්නේ. දැන් අපි නිවන ගැන කතා කරනකොට දැන් මේ සිස්ටම් එකේ තියෙනවා දැන් මේ සිතුවිලි ටික. දැන් ඒ ටික තමයි මේ එන්නේ මයින්ඩ් එකේ. ඔය මයින්ඩ් එක යූස් කරනවා කියන්නේ මනස භාවිතා කරනවා කියන්නේ. දැන් මේ සිතුවිලි එන්නේ සිස්ටම් එකේ. දැන් අපි මෙහෙම හිතනවා. ඒතකොට දැන් අපි තුමු දැන් අපි මේ නිවන ගැන කතා කරනකොට ඒ මග ගිය කෙනාට ඒ අත්දැකීම් කරන කෙනාට මේ ටික ලස්සනට කියදයි. ඒතකොට ඒකේ ඉන්නේ කොහෙන්ද? ඒකේ සිස්ටම් එකෙමයි එන්නේ. කෙනෙක් කියනවා නෙමෙයි. මොකද එයා ඒක අත්දකිනවා. එයාට ප්‍රත්‍යක්ෂ. එයා දන්නවා. එයාට සාධිත. එයා දන්නවා එයාට කියතේ. එතකොට ඒක ශබ්ද වලට පෙරලා මෙහෙම විකාශනය කරලා. එතකොට ඔබට සංනිවේදනය වෙනවා. එතකොට ඒක කෙනෙක්ද? එතරම් කෙනෙක් නෑ. එතකොට අපිට දැන් මම කියනක ලොකු එකක් එන්නේ නැහැ. එහෙම ලොකු දෙයක් නැහැ කොහෙවත්. මේක අතක්කාචර ධර්මයක්. නැත්නම් වඩන්නේ. තර්කයට ගන්න බෑ. වාද කරන්න බෑ. ඇයි? කෙනෙක් නැති නිසා. දෙයක් නැති නිසා. මොනවා වාද කරන්නේ? මොකක් ගැන වාද කරන්නේ? කොහෙද දෙයක් තියෙන්නේ? ධර්මයේ දෙයක් කරගෙන ඕනනම් ඒක නෙමෙයි මේක කියලා වාද කරතේ. අනේ සාදු. ඔබට හොඳ දේවල් තියාගන්න නේ. අපිට නෑ. අපිට අදාළත් නෑ. මේ සිත හැදෙන හැටි දැක්කා, සිතුවිලි හැදෙන හැටි දැක්කා නේද? මේවා සද්ද වර්ණ එකතු වෙන හැටි දැක්කා. ඉතින් මේ සිස්ටම් එකේ ඕන දෙයක් නේද? සිස්ටම් එකට අරව සකස් වෙනවා. ඔබට වෛද්‍යවරයෙක් වෙන්න ඕන නම් ඉතින් ඒ සිස්ටම් එක තියෙනවා. ඔබට ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන නම් ඒ සිස්ටම් එක තියෙනවා. නේ? ඔබට මොකද්ද වෙන්න ඕන? ධනවතෙක් වෙන්න ඕනේ. දැන් ඔබට ඕනේ මොනවද ඔබට ඕනේ? ඔබට ඕනේ දේවල් ඔක්කොම කරගෙන නැද්ද? ඔය දරුවා හදාගෙන කසාද බැඳගෙන ගෙවල් හදාගෙන. මොනවද ඔබට ඕනේ? ඔබ ඒවා කරගත්තා නේද? දැන් ඔබට සැනසීම නැත්තේ. ඔබට සැනසීම ඕනේ නැද්ද? සැනසීම ඕනේ. එහෙනම් ඔබ සත්‍ය දකින්න. ඒ සිස්ටම් එක වැඩ කරන හැටි දකින්න. මේ ධර්මතාවය දකින්න එකයි ධර්මයේ දකින්නවා කියන්නේ. අතර ඔබ මේ සත්‍ය දැක්කොත් මේක කම්පනයක්වත් ඇත්ත නෝන බා. මේක ආශ්චර්යමත් දේ තමයි ඔබ මවිත වෙනවා අතර මේක දැක්කොත් මේක හැමදාම අරස කියනවා නම් කවුරුත් මේක දකින්න නැති ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. දකින්නවද දන්නේ නැහැ ඉතින්.
මේ විශ්වය නැතිව එක කම්පන. ඔබ ඔය දකින විශ්වයේද ඔබ කියන ඕනම දෙයක් ඔබට ඒක එක කම්පනයක් විතර. ඔය ආලෝකයේ ශබ්දද ගඳද රසද පහසද මහ භූතද මේ පෘථිවියද එක කම්පනයක්. මේක ගලපන්න ඔබට බැරි නම් ඔබ මේක ගලපන්න යන්න එපා. තර්ක කරන්න යන්නත් එපා. ඇත්තටම එක කම්පනයක්. මේක අපි පෙන්නන්න අපු දවසක් කිව්වා පිටි ගෝණියක් අරගෙන. පිටි ගෝණියේ පිටි අංශුවක් ගන්න ඔය පිටි ගෝණියේ ඉන්න ඔය අංශුවක්. ඔය පිටි ගෝණියේ පිටි ටික අරගෙන අදලා රොටි හදන්න බැරිද? ආප්පා හදන්න බැරිද? කේක් හදන්න බැරිද? ඒ තියෙන පිටිනේ. ඔබට ඥානයක් තියෙනවා කියන්නේ ඔබට අභිඥා ඥාන තියෙනවා කියන්නේ ඔබට මා ප්‍රඥා කියන්නේ මෙන්න මේ නුවණ. මේ ඥාන ඒක ඔබට දැනෙන නුවණට අසුරෙන් ඥානට ප්‍රඥාවෙන් දක්නතේ ඥානට අසුරෙන් කියන්නේ ප්‍රඥාව කියන්නේ ඇවිල්ලා මේ විඥාන මායාවට රැවටෙන එකක් නෙමෙයි. ප්‍රඥා භාවිතත්ව විඥාන පරිඥා කියන්නේ විඥාන මායාවට නොරවටීම ප්‍රඥාව. ඒ කියන්නේ මේක බැවෙන හැටි දකින්න එකයි ප්‍රඥාව කියන්නේ. මේ මායාව බැවෙන දකින්න එකයි ප්‍රඥාව. මැජික් කරන හැටි දකින්න එකයි උතර තියෙන්නේ. ඒ දකින්න දේ මේක අත්දැකීමක් වෙනවා. ඒ අත්දැකීම තමයි ඥානය කියන්නේ. අභිඥා ඥාන කියන්නේ. දැන් පිටිගෝණිය උපමා ගත්තොත් එක පිටි අංශුවක් නේද ඔය මුළු ගෝණියම තියෙන්නේ. ආශ්චර්යයි. ඇයි මුළු විශ්වෙම පිටිගෝණිය. එක අංශුවක්. එක කම්පනයක් එක අංශුවක්. පුදුමයි. පුදුමයි. ඔය සුද්දාස්ත්‍රයේ පෙන්නන්නේ ඕකයි. ඔය සුද්ද අටම එකයි. ඔය ආයතන වර්ණ ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායු. කොයිද මේ? ආයතන වල නැහැ. එක කම්පනේ ආයතන වල 8ක් මොනවා සුද්ද 8ක්. 8ම සුද්දයි ඒක දැකපු වෙන අනාගත. ඇයි? රූප දර්ශනේ නිදිලා ඕභාසය වදිනවා කියන්නේ වර්ණ ශබ්ද ගන්ධ රස වාස කියන රූප දර්ශනේ බොරුවක් කියලා දැකලා රූප ලෝකිකාවේ උපදින්නේ නැහැ. අන්න සුද්දා ආයු ලෝකෙක උපදින. ඇයි? මේ ලෝකේ ආයතන වල බොරුවක් කියලා තමයි. ආයතන ඔබට අනාගාමී වෙන්න ඕනද කරන්නේ? අත් එක තියාගෙන භාවනා කරන්න. කවදාවත් ඔබ අනාගාමී වෙන්නේ නැහැ. ඒක හොඳට මතක. ඔබට අනාගාමී වෙන්න තියෙන එකම එකයි ඔබ මේ විදසුන් නොනේ ඒ විදර්ශනා ඥානයෙන් තුළ ඔබට සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඔබ සත්‍ය අත්දකින්න ඕනේ. එදාට ඔබ අනාගාමී. වෙන මගක් නැහැ. නැත්ති මේ වෙන මගක් නැහැ. ඒකයි මම කොහොම පිටක වෙන්නේ. සබ්බේ සංඛාර අනිච්ච මේ සංකත සකස් වුණු සංඛාර සකස් වෙන හැටි දැකීම යථා භූත ඥානය. සබ්බේ සංඛාර අනිච්ච යදා පඤ්ඤාය පස්සති. අති නිබ්බති දුක්ඛේ. ඒසමග්ගෝ විසුද්ධිය ආගමන. එක මගයි මානනේ විසුද්ධියට තියෙන්නේ. මොකක්ද යථා භූතම් පජානාති. එන යථා භූතම් පජානාති කියනකොට මේ යථා භූත ඥානය කුමක්ද? මේ සිත හැදෙන සංඛාර සබ්බේ සංඛාරාංච යදා පඤ්ඤායනස්. ඒ සබ්බේ සංඛාරා කියනකොට මේ කතාව කියන්නේ සංකතද සකම්පිච්චේ කම්පන එකට එකතු වෙලා දුන්නු නිරූපණ කම්පන ගොඩක් යනකොට අන්න එක කම්පනයක් මේක ඉතින් ගිනි බෝලයක් කරකට වලල්ලක් නැවෙනවා කියනකොට තේරෙන්නේ නැද්ද? විඥාන මායාව නැවුනේ සංඛාර. සංඛාරන්ත විඥානයක් තියෙනවා. කොයි සංඛාරවයි සංඛාර පත්‍ය විඥාන කියනවා. විඥාන පත්‍ය නාම රූප කියනවා. මොකද්ද විඥානේ ප්‍රවිණන්නේ? ඒක දැනෙන එක වලල්ල දැනෙන එකක්. ආලෝකය දැනෙන එකක්. මේකනේ නාමේ. නාමේ කියන්නේ වේදනා සංඥා දැනෙන එක. එහෙනම් රූපේ කම්පන වේගය. රූපේ රුප්පනේ කම්පන වේගය රාම රූප. කම්පනේ දැනෙන්නේ නේ. දැනෙන එක නාම ඒකයි නාම රූප කියන්නේ. එහෙම නැත්නම් රූප නාම වෙන්නේ නැහැ. මේ විග්‍රහයන් ආශ්චර්යයි අද්භූතයි. මේ අභිඥා ඥානිත හසු වෙන පරම සත්‍ය.
කිසිදා කිසිවෙකුට බොරු කළේ නැහැ. එනිසා අපි කියවේ මුළු විශ්වයම එක කම්පන. මේ අභිඥා ඥානික අසර පවස. අභිඥා දේශන අතිගාමී. ඉතාගන්න. ඉතාගන්න බෑ නේ. මගේ අත දිග ඒ අභිඥා ඥාන අතිගාමී. අතර මේක දකින්න ඕනින්නේ. පිටිගෝලි ප්‍රමාව දකින්න. ඒක දැක්ක කෙනාට පේනවා ආශ්චර්යයි ප්‍රඥාන තුන්සයි. කම පිටියන් කියන්නේ පිටිගෝලි නේද? ඒ ටික අනනම් මොනවද හදන්නේ? ඒ තොක්කොම පිටි එක අංශයෙන් ඉතිරිය එක අංශයෙන් ඒක එකක් නේද? එක අංශයෙන් ඉතින් අපිට තේරෙන්නේ ඔක්කොම තියෙන්නේ එහෙම තමයි. ඒකයි කියන්නේ පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසාන්තන විඤ්ඤාතර ආඥාන නේද? නායන් ලෝකන පරලෝක. න පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක් නෑ මහණෝ. දැන් මේක ඒක වෙන්නේ බලන්න පොඩ්ඩක් එහෙනම් අයිස් කැටය කළා වාෂ්ප වෙලා වතුර වෙලා වාෂ්ප වෙලා නැතුණා කොයිද ගියේ? දැන් සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථිවිම අලු වෙලා නේ අලු වෙලා ගියාට පස්සේ කොහෙද තියෙන්නේ? මේ ඔක්කොම සංකත. සූර්යාගේ රශ්මිය වැඩි වෙලා ඔය පුතන විද්‍යාඥයෝ කියන්නේ නේ පෘථිවියේ නේ අවසානයේ අලු වෙලා වාෂ්ප වෙලා යනවා කියලා ධර්මයේ තුලක් තියෙනවා ටික. ඒක කොහෙද තියෙන්නේ? තියෙන තරක්. එතකොට ඔබ කොයිද? එතකොට කොහොම පට ව්‍යාපෘතේ ජවා. මේ ආලෝකේ වේවා, ශබ්දේ වේවා, එහෙම නැත්නම් මේ අපි ගුරුත්වාකර්ෂණ බලය වේවා, විද්‍යුත් ආරෝපණ බලය වේවා, චිත්තාරෝපණ බලය වේවා. මේ ඔක්කොම කම්පන. මහා භූත කම්පන